පූනාගල කඳුකරේ සොදුරු කොදෙව්වක් වුණ පිල්කින්ටන් පොයින්සි සුන්දරත්වය විඳලා මම මීට කලින් නොගිහින් තිබුණ යන්න ආසාවෙන් හිටපු ලස්සන පාරක් කියලා අහලා තිබුණ පූනාගල කොස්ලන්ද පාරේ සුන්දරත්වයේ විඳ විඳ බෙරගල හරහා හපුතලයට යන්න මං තීරණය කරා. අපි දැන් පූනාගලට මේ පාරෙන් ගියාට මේ එන්නේ නැහැ මේ පාරෙන් හොඳ. එන්නේ මම මීට කලින් ගිහින් නැහැ බෙරගල පාරෙන්. බෙරගල පාරෙන් එමු. මේ පාර හැබැයි මම දන්න විදිහට හරි ලස්සන පාරක්. දියලු මැල්ල එහෙම බලාගන්න පුළුවන්. අපි මේ පාරෙන් එමු. ඊයේ මම දන්න පාරකින් හපුතලයට ගිහලා නොදන්න පාරකින් යන්නේ මේ හපුතලයට ආවේ දඹේත් යන පාරේ. ඉතින් මේක හරි ප්‍රසිද්ධ පාරක් මම නොගියට. ඒ පාර ලස්සනයි. ඉතින් අදත් ඒ වගේ ගමනක් සෑහෙන්න ගිහින් තියෙන සෑහෙන්න පාරක් ගිහින් තියෙන මේ පාරක් තමයි මේ පූනාගල පාර. ඊට පස්සේ දැන් අපි පුරුදු පාරකින් ගිහින් එනකොට නොදන්න පාරක සුන්දරත්වය විඳගෙන එමු. ඉතින් පූනාගල වීඩියෝ ඉවර වෙනවා. එහෙනම් අපි යම් බෙරගල පාරේ යම් බෙරගල පැත්තට. කෝවිලේ පූජාවක්ද? හරි. එහෙනම් අපි අපේ ගමන පටන් ගත්තා. මම මගේ ගමන පටන් ගත්තා කොස්ලන්දේ ඉඳන් බෙරගල හරහා හපුතලයට. යමු. මේ පාරේ මම ඊට කලින් ගිහිල්ලා නැහැ. අපි ගිහින් බලමු. එතන මාර ලස්සන ස්වභාවික පිහිටීමක් තිබුණු තැනක්. ගල් හැම තැනම තිබුණා. හරියට ඒවා ඩයිනෝසිරස්ලගේ බිත්තර වගේ මට දැනුණා. ඒ ගල් එක පැත්තක එක යායට තිබුණා. මහා කංග ඩිවිෂන් පූනාගල බංගලාව. මේ ගල් තියෙන සිස්ටම් එක තමයි මාර. ඒක මාරයි ඈ. මාර නිකන් ලස්සනක් තියෙනවා. මල්ලි කොස්ලන්දට යන්නේ මේන්ද? කොස්ලන්ද පෝරි. ඉංගේ රූට් ආ? right bye. Bye. පොඩ්ඩක් විතර ඉතින් කැමේ කියවන්න පුළුවන් චුට්ටක් විතර. අකුරු කියවන්න බෑ. පොඩ්ඩක් ගලපට කරලා ගේමක් ගහගන්න පුළුවන්. මේ වාර මාර ලස්සනයි. අර ඈතට වහිනවා. හරිද? අන්න අර පේන්නේ. මේ පැත්තට වහිනවා. ඉතින් මේ පැත්තට පොදයක් ගහනවා. හැබැයි අවුකුත් තියෙනවා. අයියෙන් වහිද කියන්න බෑ. හැබැයි චූටි පොදයක් තියෙනවා. අපි යම් පහලට. පොඩ්ඩක් උදවන්න පුළුවන්. මේ පාරේ කොස්ලන්දට යන්නේ.
ඒ පාරේ අපුතලේ යන්න පුළුවන්. මම කොළඹ කල්ලල්ලි නම් අපේ ආච්චිලා කිව්වා. වහිද්ද නැහැ. අර උඩහට පෙවුන අන්න අරගෙන වහිනවා. නන්න බුලයි. එතනින් මේ නාගන්නත් පුළුවන්. එතන පොඩි බෝඩ් එකක් ගහලා තිබ්බා මේ. වතුර බොන්න පුළුවන්. මේ බලන්න මේ ගහ නිකන් අර තිනිදී මෙන්න මෙහෙම වගේදී හරි ලස්සනයි අමුතු ගහ මොකද්ද පුළුන් ගහ දින්නේ මේ දළු එකතු කරන තැන මාර ලස්සනයි හොඳේ. ඒ කියන්නේ මේ අපි යන්න බලන්න. මේ මාර ලස්සනට පිටාවක තියෙන්නේ. මේ යන්න බෑ හොඳේ. යන්න එපා කවුරු. යනවනම් සෙරප්පු ගලවලා තමයි එන්න කියලා ඒ බෝඩ් එහෙමත් ගහලා තියෙන්නේ. බලන්න වතුරු පාරක් එක්ක තමයි මේ තේකොළ කඩන තේකොළ එකතු කරන තැන තියෙන්නේ. කඩලා එකතු කරන තැන. ඉතින් මේ පාරේ තමයි ආවේ. අර ඈතට වහිනෝ. ඈතට වහිනෝ. අපි මේ ලස්සන තේගොල්ල එකතු වෙන තැනින් අපි යමු. තේගොල්ල එකතු වෙන්නේ හට් එක ගාවි මං ඉස්සරහට ගියා. පාර එක පාරටම පාළු ස්වභාවයක් ගත්තා. උනාගල රෝහල. තාම උනාගල අපි ඇයි මේ නිකන් පාළුවට ගිහිල්ලා වගේ ඒ අතහැරලා දාපු ගම පහු කළා මං ඉස්සරහට ගියත් මට ආයෙත් ඒ ගම බලන්න යන්න ඕනේ කියලා හිතුණා. මට දකින්න ලැබුණේ අතහැරලා දාපු ගෙවල්, කඩපු ගේට්ටු, තව එක මිනිස්සෙක් හිටියා. මට හරි අద్භූත ගතියක් දැනුණා. පාර හරිම නිශ්ශබ්දයි. මේ පාරේ බස් එකකුත් ගියා. ළමයි ඇවිදගෙනත් ගියා. මිනිස්සු යන එන පාරක් වුණත්
දැන් හරිම නිශ්ශබ්දයි. අයිය අර ඉස්සරහා ගෙවල් එකේ වහලා දාලා තින්නේ ඒක නාය ගිල්ලනේ. ඒ නාය ගිල්ල දැන් අවුරුදු දෙකක් වෙන්නේ. ඒක අර අලියා ගහලා මොකක් හරි කේස්සක්ද? ඔව් මේ නාය ගියාට පස්සේ අවුත් මේ කට්ටිය කවුත් නෑ. අර කොයි ස්ටෝරුවනේ ඉන්නේ කට්ටිය. මම බැලුවා එකපාරට කන්දෙන් එනකොට හොස්පිටල් එකක් තිබ්බ ඔක්කොම ගෙවල් වහලා දාලා. ඔක්කොම අර අයින් කරලා දැම්මා. මෙතන ඒගොල්ලන්ට ගෙවල් ඔක්කොම ආදලා දෙනවා කියලා හදනවා. අලි කවුරුත් නෑනේ. ඒකට කරන්ටුත් නෑ මොකුත් නෑ. අලි පයින් එනකොට ගෙවල් දොර කඩලා බලනවා. කැම සුවඳ එම තිබ්බ කඩලා බලනවා නිකන් හරි කඩලා බලනවා. දැන් මේ පාරේ අලි ඉන්නවද? ඔව්. අයින් පස්සේ අලි ඉන්නවා. දැන් නෑනේ අවුලක් නෑනේ දැන්. මේ වෙලාව හොඳයි. නවතින්න නෑ නෑ යන්න මේ මෙහෙට අයියේ බෙරගලට. කෙලින්ම නේද? කොහොම කෙලින්ම ගිහලා පොත්කන් දාලා ඕක යන්න. මේ අයන් පස්සේ හොඳ නැහැ. අලි ඉන්නව නේද? ඔව්. අලි කේස් වැඩි නේද? ඒක තමයි අර අලියෝ ජරා කරපු අර පොළොවට මේ වෙලා තිබ්බ. කොල්ලායේ අර කැම්පස් එකේ ඉඳලා ඉඳලා ඔව් දියලුම නේද? දියලුම පල්ලෙයා. එයාලා බලෙන් නතර කරන්න ගිහිල්ලා නේ මේ වෙලාවදී. ඔව් නේද? ඒ වෙලාව කියලා තියෙන්නේ ඒ වෙලාව යන්න එපා. මෙහෙන් දියලුමටත් යන්න පුළුවන්ද? උඩට නේද? නේද? අපරාධිනේ. අරයා තුවාල වෙලා ගිහිල්ලා මං අයියේ මේ අපුතලේට වැස්සද අයියේ පහලට හරි අයියේ thank you හොඳ හරි හරි ගන්නු ටර්පන්ටයින් කැලයක් මට මේ පාරේ යද්දි දැනෙච්ච දෙයක් තමයි මේ යන බස් එකේ එක පාරක් හරි පූනාගලට ගිහින් එන්න ඕනි කියන එක. මං හිතන්නේ මේ පව් වෙන්නේ මකල්දෙනිය ගම. මං තැන් තැන් වල දැක්කා අලි වැටවල් තියෙනවා. අයියේ මේ හපුතලයට යන්නේ මොන පාරේ? හපුතලේ මේ පල්ලේ කොස්ටාන්ට මෙතන ඉඳලා කිලෝමීටර් 5ක් තියෙනවා. අතන උඩින් දැම්මම දැරගලා මේ මෙතනින්ද දාන්නේ? එතනනේ? හා? හපුතලේ දෙන්නවනේ. ඔව්. බෙරගල පාරෙන් යන්න පුළුවන් නේද? මේ පාරෙන් යනකොට ගයිඩ්ලා මට කතා කරා උඩ දියලුම යනවා. මේ පහ වුණ පාරෙන් දියලුම ඇල්ල බලන්න යන්න පුළුවන්. ඒ වගේම එතනින් ටිකක් ඉස්සරහට ගියාම දියලුම උඩටත් යන්න පුළුවන්. ඒ පැත්තෙන් දියලුම ඇල්ලට මං ගිහින් තියෙනවා. මාර ලස්සන දියැලක් තමයි දියලුම කියන්නේ. මට වෙලාවේ ප්‍රශ්නයක් තිබුණ නිසා ගියේ නෑ. පාලමක් හම්බුණා වතුරු පාරක් ගලාගෙන යනවා.
යතුරු පාරක් ගලාගෙන. දියලුම ගියා. ඔව්. මීට කලින් ගිහින් තියෙනවා අංකල්. මේ පාරෙන් මේ හපුතලයට යන්න පුළුවන් නේද? තව කොච්චරලයි? හා යනවා එනවා. මේත් යන්නේ මේ දියලුමේ වතුරද? යනවා. මේ පේන්නේ පයිනස් ගස් යාය මට හරි අద్භූත ගතියක් දැනෙන්නේ මේ පාරේ මං විතරයි පූනාගාලේ ඉඳලා පහළට බහිනකොට කොස්ලන්ද පාරේ මේ කියන්නේ කවුරුත් නැති ගෙවල් ගොඩක් දෙක ඊට පස්සේ ඒවා කඩලා දාලා ඒකේ විස්තර ඇහුවම කිව්වේ මේ මිනිස්සු ඒ ගෙවල් අතහැරලා දාලා ගිහිල්ලා අලි කඩලා ගියා. ඉතින් මාර අද්භූත හැඟීමක් දෙනින් මේ පාරවල් වල කවුරුත් නැහැ. මේ තියෙන්නේ පූනාගල ඉඳලා කොස්ලන්දෙන් බෙරගල හරහා අපුතලයට යන පාර. ඉතින් මේ කැලේ මැද්දෙන් යන්නේ. ඉතින් මේ පාරේ බස් එකකුත් යනවා රතු පාට. හරි අර අද්භූත ගතියක් තියෙන මොකද මේ දැන් වෙලාව හරියටම 3:20යි. මේ අර පොඩි කළුවක් එක්ක තියෙන්නේ. මුදුම ගහලා සමහරක් කඳුවලට ඉතින් යමු මෙන්න තියෙන පාර මේ පාරේ තමයි යන්නේ එන්න ඉස්සරහට වතුර ගලාගෙන යන හිඳිච්ච දිය පාරවල් ගොඩාක් මන් දැක්කා. වැස්ස දවසක මේ පාර නම් දිව්‍ය ලෝකයක් කියලා මම හිතුනේ. යන්නේ නැහැ ඉස්සරහට. ලස්සන පාලම. ඉන්න වඳුර පාර. වඳුර රීලා වෙන. කොස්ලන්ද ටවුන් එක
ලස්සන දෙයක් හොවිල පුත්ති අයියා අපුතලේට කෙලින් පාරද අපුතලේ කෙලින් මේ පහු වෙන්නේ කොස්ලන්ද ටවුන් එක. ටවුන් එක පහු කරගෙන ඉස්සරහට එන මට දකින්න ලැබුණු දර්ශනය නම් මාර ලස්සනයි. කොළම කොළපාට කන්දකට මීදුම ගහලා තිබුණා. මලන්න ලස්සන තැනක් වතුර පාරවල්මයි තිබ්බේ මේක නම් මාර ලස්සනයි වතුර අඩු කාලයක් නේ වතුර අඩුයි දියලි පාරාදීසයකින් මීදුම ගහපු සුන්දර කඳුවලින් වටවුණු මේ කොළම කොළපාට පාරදිහි මම බෙරකල පැත්තට ගියා.